හායි සුබ දවසක් හැමෝටම. ඉතින් තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක press කරලා අපිව subscribe කරන්න. අද අපි හදන්න යන්නේ ලුණු දෙහි. හැබැයි මේකේ විශේෂත්වය තමයි මේක අවුවේ වේලන්නේ නැහැ. පැය 2-3කින් අපිට හදා ගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම අද මේ ලුණු දෙහි එක හදන්න ගෙඩි 15ක් විතර දෙහි ගෙඩි ගන්නවා. ගෙඩි 10ක වගේ යුෂ ගන්නවා. මුලින්ම මම ලුණු දෙහි හදන දෙහි ටික තඹ ගන්නවා. මේ වගේ දෙහි ටික වැහෙන ප්‍රමාණයට වතුර දාලා පැයක් විතර හොඳට තඹ ගන්න ඕනේ. ඊට පස්සේ තඹගත්තු දෙහි ටිකක් නිවෙන්න තියලා පිහිටුඩකින් හරි මේ වගේ කූරකින් හරි මේ දෙහි ටික සිදුරු කරගන්න ඕනේ. දැන් අපි මේ දෙහි ටික මැටි ඇතිලියකට දාලා මේකට ලුණු ග්‍රෑම් 50ක්, කෑලි මිරිස් ග්‍රෑම් 25ක් දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත දෙහි යුෂ ටික මේකට දාගමු. දැන් මේ ටික පැය 2ක් වගේ මද ගින්නේ උයා ගන්න තමයි තියෙන්නේ. මේ පැයකට විතර පස්සේ තාම දෙහි යුෂ ටිකක් තියෙනවා. මේ පැය 2කට විතර පස්සේ දැන් අපි මේක බා ගන්න ළඟයි. මේ වගේ පදමට ඒ කියන්නේ ඉස්ම ටික හොඳටම හිඳිලා මේ වෙලාවේ දැන් අපි මේක බා ගමු. ලුණු දෙහි ටික වියලි පිරිසිදු වීදුරු බෝතලයකට දාගන්න. අවුරුද්දක් වගේ මේක තියාගෙන කන්න පුළුවන්. මතක තියාගන්න මේවා ගද්දින් වියලි හැන්දක් පාවිච්චි කරන්න. නැත්තම් පුස් කන්න පුළුවන් වතුර ගියොත්. ඔයාලත් මේක ගෙදර හදලා බලන්න. හරි ලේසි ක්‍රමයක්. Thanks for watching.